ඉතින් කොහොමද අපේ යාළුවන්ට ඔගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මේ දවස් ටිකේම ඉතින් එක දිගට වහිනවනේ නේද? එක දවසක් ඉතින් බායපු දවසට මේ ලස්සන හඳත් පායලා තිබුණා. අහසේ බලාකුළුත් ලස්සනට තිබුණා. ඉතින් මට හිතුණා ඒක ඕගොල්ලන්ටත් වීඩියෝ කරලා පෙන්නන්න ඕනේ කියලා. මේ දවස් ටිකේ වැස්සට මේ එක දවසට ලස්සනට බලාකුළු අහසේ බලාකුළු කැටියක් වගේ හරියම ලස්සනට තියෙනවා. මේ බලන්නකො ලස්සන තියෙන ලස්සන. දැන් මම මේ ඉන්නේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ. ඒ කියන්නේ මේක පිහිටලා තියෙන කැලණියේ. මෙතනත් ඉතින් ඇත්තටම හරියම ලස්සන හරියම නිස්කලංක තැනක්. මේක දවල්ටත් වගේම රැටත් හරියම ලස්සනයි. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්නකො මෙතන කොච්චර ලස්සන තැනක්ද කියලා බලන්න. හරියම ලස්සන හරියම හිත නිවන තැනක්. මේ දවස් ටිකේ ඉතින් හැමදාම හැම දිගට වහිනවනේ. වැස්ස උනත් එක දිගටම ඉතින් වහිනකොට අපිට ගමනක් බිමනක් යන්න අමාරුයි කරදරයි. ඒ වගේම වටපිටාවත් ටිකක් ගොඩක් අපිරිසුදු වෙනවා. ගස් කොළන් වලට නම් ඉතින් හොඳයි. ඒ වුණත් ඉතින් තනකොළ වගේ ඒවා නම් ඉතින් නිතරම වහිනකොට ඒව නරක් වෙන්න බලනවා. මේ ගාඩන් එකේ ඉතින් තැන් වල පැච් වගේ තියෙනවා. ඒ වැස්ස වැඩි නිසා ගත් අර නරක් වෙනවා. වැස්ස නිසා ඉතින් සමහර පැති වලට ගම් වතුරත් එනවනේ. ඉතින් මේ මිනිස්සුන් ඉතින් වැස්ස ඉතින් හරි කරදරයක් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මම කියන්නේ ඔයගොල්ලන්ට මම කැලණියේ ගියා කියලා. මම ඒ කැලණියේ ගිය වෙලාවේ මම දැක්කා කැලණි ගඟ ගොඩාක් දුන්න මට්ටමටම වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒකත් වීඩියෝ එකක් ගත්තා. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. කැලණි ගඟ පාර කිට්ටුවටම වගේ ඇවිල්ලා තියෙනවා. මේ බලන්නකො කැලණි ගඟ ගොඩක් පිරීලා මේ ගලන හැටි. ඒ කියන්නේ පාර කිට්ටුවටම වගේ අර තියෙන පිටිපස්සේ එහා පැත්තෙන් පාර කිට්ටුවටම වගේ ඇවිල්ලා තියෙනවා. අපේ යාළුවටත් වැස්ස හරිය ප්‍රශ්නයක්. මොකද යාට ඉතින් මිදුලට ගිහලා සෙල්ලම් කරන්නත් විදිහක් නැහැනේ. ඉතින් මේ කොහොම හරි මිදුලට පැනපු වෙලාවක පොල් ගෙඩියක් කොහෙන් හරි උස්සගෙන එනවා. එයාගේ ඉතින් හරි කැමති ඔය පොල් ගෙඩියත් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් වැස්සේ මිදුලට සෙල්ලම් කරන්නත් බැරි නිසා පොල් ගෙඩිය ළඟ තියාගෙන පේනව නේද? ළඟ තියාගෙන ඉන්නවා. මිදුලට යන්න විදියකුත් නැහැනේ. මේ දවස් ටිකේ ඉතින් වැස්ස ගැන තමයි කතා කරන්න වෙන්නේ නේද? වහිනවනේ මටාම. මේ බලන්නකො. පැත්තෙන් වහිනවා අර පැත්තෙන් අර ලස්සනට ඉරක් පායලා. හොඳටම වහිනවා. ඒ වගේ ඉර පායලා තියෙනවා. එයාත් මේ බලාගෙන ඉන්නේ. දැන් මෙයා ගෙට ඇවිල්ලා හොඳටම නිදි. බලන්නකො හොඳටම නිින්ද ගිහිල්ලා. ගොරව නිදි. ඔයගොල්ලන්ට ඇහෙනවද බලන්න මෙයා ගොරවන සද්ද? මේ බලන්නකො. දිවත් එළියට දාගෙන නිදාගෙන ඉන්නවා. මෙයා ඇත්තටම අපිට අබෙක් වගේ. ඔය ඇහෙනව නේද ගොරවන සද්දේ? බලන්න ආයෙ ගමන හැරුණා. මෙයා ඉතින් ලොකු එක්කෙනෙක් වුණාට මෙයාගේ ඉතින් කරන හැම වැඩක්ම මේ පුංචි පැටියෙක්ගේ වගේ තමයි මෙයාගේ ඉතින් වැඩ. වැස්ස ඉවරයක් නැහැ ඉතින්. හොඳ මාමයිට් එකක්වත් හදාගමු ඉතින් මේ වැස්ස වෙලාවට බොන්න. වැස්ස මාමයිට් එකක් හදන්න යන්නේ. ඒකට ඕනි කරනවා. අතලුණු. Malikole.
පස්ස මාමයිට් එකක් හදන්න. මාමයිට් එකක් දාලා දිහි තියෙනවා. එතකොට රත ලුණු ටිකක් කොත්තමල්ලි කොළ ටිකක් දාලා අපි රසට මාමයිට් එක හදමු. රස්නේ උණු වතුර ටිකක් දාගමු. ඊට පස්සේ අපි මාමයිට් දාගන්නවා. ඔයගොල්ලන්ගේ තියෙන අවශ්‍ය ප්‍රමාණය දාගන්න. සමහර අය ටිකක් උකුඩ බනවා. සමහර අය ටිකක් උකු ගතිය අඩුවෙන් බොන්නේ. මේ මම දාන ප්‍රමාණය. ඊට පස්සේ මම මේකට රතු ලුණු ටිකක් අතින් පොඩි කරලා ඒක දානවා. ඊට පස්සේ දෙහි බෑග් විතර දෙහි ටිකක් හොඳට වෙලි කළාම දාන්න. ඊට පස්සේ උඩින් මේ කොත්තමල්ලි කොළ ටිකක් දාන්න. රස සුවඳ එනවා. හරිම සුවඳයි. රස කොහොමද කියලා? හරිම රසයි. වත් හදලා බිඳ බලන්නකෝ. මේ විදියට රස කොහොමද කියලා? ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවර කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. හැමෝටම ආදරේ.